කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බාර වූ සැකකරුවන් 4 දෙනා අප්‍රේල් 1 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් අද 27 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ 26 කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට බාර වූ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය. පසුගිය දා ඇති වූ එම ගැටුම සම්බන්ධයෙන් නිකුත් 25 වනදා යෝෂිත රාජපක්ෂ මහතා පැය 3කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබුණි. ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහර කෑමට ලක්විය. තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගෙන තිබුණි.